සුබ උදෑසනක් හැමෝටම. මම දැන් ඉන්නේ මගේ කවුපි වගාවේ. මේ කවුපි වගාවට දැන් දවස් 25ක් විතර වෙනවා. මේකට මම ජල සම්පාදනය කරලා තියෙන්නේ බින්දු ජල සම්පාදන ක්‍රමයෙන් තමයි මේකට වතුර ලබා දෙන්නේ. ඇත්තට මේ බින්දු ජල සම්පාදනය කියලා කියන්නේ ගොඩාක්ම පහසුයි. වතුර ගහන්න කිසිම කරදරයක් වෙන්න ඕනේ නැහැ. රිස්ටාර්ට් කරන්න විතරයි තියෙන්නේ. මූලික වේද මෙතරයි ටිකක් යන්නේ. ඉතින් ඒ වුණාට කන්න 3-4ක් මේ බින්දු ජල සම්පාදනයෙන් අපිට වැඩ කරගන්න පුළුවන් හරියට පරිස්සම් කරගත්තොත්. කවුපි වගාවට නම් දැන් රෝගයක් ඇවිල්ලා තියෙන්නේ මේ පැලමැක්කුනින්ද. පැලමැක්කුන්ට නම් තෙල් ගැහුවා දෙපාරක් විතර. ඒ වුණාට පැලමැක්කුන්ගේ වර්ධනය නම් අඩුවක් නෑ. ඒ වුණාට මම විශ්වාස කරනවා මගේ භෝගයට හානියක් වෙන්නේ නැති වෙයි කියලා. හරි. සුබ දවසක් හැමෝටම එහෙනම්.